හරි අද මම කතා කරන්න මොකක් ගැනද කියලා ආට මේ ස්ක්‍රීන් එක දැක්කම තේරේවි අපේ රටේ නියෝජ්‍ය ඇමති කෙනෙක් කියලා තිබ්බා ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල් 44 ලංකාව ඉන්නවා කියලා. එයා කිව්වේ අපි 4 වෙනි තැන ඉන්නවා කියලා. ලෝකර් බැංකුවෙන් අපිට සහතිකයකුත් දීලා තියෙනවා කිව්වා අපි 4 වෙනි තැන ඉන්නවා කියලා. දැන් මම මේක ඇහුවා ජෙමිනි එකෙන්. ඒ කියන්නේ මේක AI එකක්. මේක Google එකේ AI එක. හරි. ඔයාම ෆෝන් එකේම මේක තියෙනවා. ඔයාටත් මේකෙන් අහලා දැනගන්න පුළුවන්. මේක ස්වාධීනයි. ඒ කියන්නේ මේක ඉන්ටර්නෙට් එකේ තියෙන තොරතුරු බලලා තමයි අපිට මේකේ මේ අපිට අවුට්පුට් එක. ඒ කියන්නේ මේකෙන් අපිට ලැබෙන පිළිතුර දෙන්නේ අන්තර්ජාලයේ තියෙන හැම තොරතුරක්ම බලලා මධ්‍යස්ථ පිළිතුර තමයි අපිට දෙන්නේ. ඒ කියන්නේ හරි පිළිතුර. එතකොට මේ මම මේ ජෙමිනයි එක තියෙන තැන පෙන්වන්නම් ඔයාට මේකේ අයිකන් එක පොඩ්ඩක් ඉන්නකෝ. මේ තියෙන්නේ මෙන්න මේක තමයි ජෙමිනයි අයිකන් එක. එතකොට chat GPT තියෙනවා. ඔයාලට chat GPT එකකිනුත් අහන්න පුළුවන්. හරි අපි ආපහු යමු මේකට. එතකොට මම ඇහුවම ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල් 44 ලංකාව ඉන්නවද කියලා. එයා කිව්වේ 4 වෙනි තැන ඉන්නවා කියලානේ. එහෙම නෑලු. ඒකේ තියෙනවා ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල් 44 හතරවන ස්ථානයෙන් ශ්‍රී ලංකාවට හිමිව නොමැත. නූතන ආර්ථික දර්ශකෝ ජාත්‍යන්තර සංවර්ධන වාර්තා අනුව ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල් ආර්ථිකයන් රටවල් 10 අතරටවත් ලංකාව ඇතුළත් වන්නේ නැත. කියන්නේ අපේ රටවල් වේගයෙන්ම දියුණු වෙන රටවල් 10 ඇතුළේවත් නෑ. අනිවාර්යයෙන් 40 ඇතුළේවත් නෑ. වේගයෙන්ම දියුණු වෙන රටවල් මැනෙන්නේ කෙසේද? මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු විස්තරයක් කියලා තියෙනවා. රටක් වේගයෙන් දියුණු වෙන විදිය බලා ගන්න හැටි. GDP එකෙන්. එතකොට අපිට දැනෙන සංවර්ධනයක් තියෙන්න ඕනනේ. මේක මං කිව්වොත් අර මහින්ද රාජපක්ෂ ඉන්න කාලේ අපිට ඒ සංවර්ධනේ දැනුණානේ. කියන්නේ පාරවල් හැදෙනවා හැමතැනම අලුතෙන් එක බිල්ඩින් හැදෙනවා රජයේ බිල්ඩින් ඒවා හැදෙනවානේ බස් නැවතුම් පොළවල් අලුත් වැඩියනවා අපේ ගමේ වුණා පාලම් හැදුනා බස් නැවතුම් පොලක් හැදුනා පොඩියට තිබිච්ච සතොස ලොකු සුපර් මාකට් එකක් විදියට හැදුනා කොච්චර දේවල් වුණාද ඉතින් ඒක අපිට දැනෙනවා ඉතින් ඒ වෙච්ච දේවල් කියන්නේ එතකොට NSB බැංකුව අපිට මාර පහසුයි සතොස කියන්නේ කාගේස් එකට වඩා කීපු ගමන් බඩු අරගන්න පුළුවන් ගොඩාක් පහසු තැනක්. ඒ වගේ දේවල් හැදුනා. දැන් එහෙම නැහැ. එතකොට අපිට තේරෙනවා මෙතන දියුණුවක් වෙන්නේ නැහැ කියලා. එතකොට මේකේ අපිට කියනවා සමාජ මාධ්‍ය හෝ ඇතැම් පුවත්පත්වල පළවන මෙවැනි වාර්තා බොහොමයක් පදනම් විරහිත හෝ වැරදි ලෙස අර්ථකථනය කරන ලද තොරතුරු වේ. එතකොට මම මේ දේවල් ඔයාලට පෙන්නන්නේ ඔයා මේ දේවල් ඇහුව පමණින් පිළිගන්න එපා. මේක අනිවාර්යෙන්ම chat GPT වෙන්න පුළුවන් Google එකේ Gemini එක වෙන්න පුළුවන් එතකොට